මේ කියලා සම්බන්ධතාවයක පටන් ගත්තට පස්සේ ටික කාලයක් යනකම්ම කරන්න රණ්ඩු වෙන එක. ඒ කියන්නේ මේ සැකය සහ කුතුහලය වෛරයකට පෙරලෙනවා. වෛරයකට පෙරලන සහ ඒක නොරුස්සුම් ස්වභාවයකින් පිට වෙනවා. විවාහයෙන් පස්සේ හෝ විවාහයට කලින් හෝ මේ විශ්වාසය නැති වෙනවා නම් ප්‍රේමය එතනින් ඈත් වෙලා යන්න පුළුවන්. ඊට පස්සේ පොඩ්ඩක් ඈත් වෙනවා වගේ හොයන්න බලන්න නැහැ වෙනද වගේ ඔයාට මම ඔයාට කැමතියි කියලා දන්නවනේ ඔයා දැන් මම ආවට ආදරේ කියලා කිව්වා. දැන් ඔයාගේ කියලා දන්නවනේ ඔයා දැන් වැඩි මං ගැන හොයන්න ඉස්සර වගේ ඔයා නෑ කියලා කියනවා. අපි නිකන් සරල භාෂාවෙන් කියන්නේ යකෙක් ගහලා කියලා. ආරූಢයක්. යකෙක් වැහිලානේ. වැහිලායි. හරි. ප්‍රේමවන්තියන්ට අඬන්න පුරුදු කරනවාද hina වෙන්න පුරුදු කරනවාද? එහෙම නෑ කිලිම ලින්ක් එක යවන්න. බඳින්න කලින් තියෙන ප්‍රේමය බැඳලා පස්සේ තියෙන වගකීම. දැන් ඔයා මං ගැන හිතන්නේ නැහැ. දැන් ඔයා මං ගැන බලන්නේ නැහැ. ඕක නිතරම ප්‍රේමවන්තියකින් කියවෙන කතාවක්. එදා කිව්ව සදාකාලික ප්‍රේමයක් ගැන තියෙනවා. අද කියන්න බෑ. විවාහයෙන් මේක කෙලවර කරනවා. මේ මල වදේ මේ ගෑණිකින් මේ හැරෙන්නවත් නෑ. අනිවාර්යයෙන් අකමැත්තක් නෑ. කවුරුත් බාර ගන්න නැහැ. මං කියන්නේ අපි දන්නේ ප්‍රේමතා ඔය කතාව කිව්වොත් එහෙම මේ ලව් ස්ටෝරි යාගේ පැත්තේ කතාව කිව්වොත් එහෙම සමහරවිට මීටර ළඟ මේකට හොඳ පිළිතුරු ගියක් කියන්න පුළුවන්. අනිවාර්යයෙන් හොඳ ඉඩක් තියෙන සින්දුවක්. පුංචිම දේටත් තරහා ගන්නේයි ඩිංගක් වත්මා ගැන නොසිතා hina වෙන්න වාගේ අඬන්නටත් මට පුරුදු කලේ නම් ඔබම තමා. ප්‍රේමය, විරහව, දුක, සැපත, සතුට සියල්ල එක කේන්ද්‍රයකට එකතු වෙනවා. ඒ කේන්ද්‍රය මම හිතන්නේ ගැහණිය. ගැහණිය ගැන සාහිත්‍යකරුවා බොහොම අපූර්වට ලස්සනට පදවැල් ලියනවා. ඒ පදවැල් වලට තාලයක් මුසුනාම ගීතයක් නිර්මාණය වෙනවා. ගීතය ගැන කතා කරනකොට අපිට බොහොම මතක හිටින ගීත රාශියක් අප සතුව තිබෙනවා. උන්නා එක ගංගාවක තන්වන් පුංචි මාළු කියනකොට මතක් වෙන ගායිකාවක් උරේෂා රවිහාරි. ශ්‍රී රස සංගීත ප්‍රසංගයේ සශිකා විනෝෂා කුමාරියා කාංචනා අතරට එක්වෙන අනෙක් ගායිකාව තමයි උරේෂා රවිහාරි. උරේෂා රවිහාරිගේ බොහොම අපූර්ව ගීතයක් ගැන අද සාකච්ඡාව දිගහැරෙනවා. ඉතින් වෙනද වගේම අදත් සාකච්ඡාවට එකතු වෙනවා ජානක දිසානායක, අයිබෝන් ජානක, අයිබෝන්. ඒ වගේම යසස් සමරවීර, අයිබෝන්. ජානක කොහොමද මේ ගීතය හඳුනාගන්නේ? ඔලස්සා මේ මූලිකම ප්‍රශ්නේ පුංචිම දෙයටත් තරහ ගන්නෑයි ඩිංගක්වත් මා ගන්නවස්ථා මේක අනිවාර්යෙන් ඕක දෙපැත්ත මාරු වෙන සිද්ධියක් නේ. ඔක පුංචි දෙයට තරහ ගන්න පටන් ගන්නවා ප්‍රේම කරන කාලේ පුංචිම දෙයට තරහ ගන්නේ පිරිමියා. සාමාන්‍යයෙන් විවාහයෙන් පස්සේ ඔක පුංචිම දෙයට තරහ ගන්න ගැහණිය. දැන් මේක ගැහණිය කියන හින්දා පැහැදිලිව මේ ගීතය ප්‍රේම කරන කාලේ කියපු ගීතයක් වෙන්න ඕනේ කියන එක තමයි ගීතයේ වචනාර්ථය මුල් වෙලාවෙම මගේ ඔළුවට ආවේ. කියන්නේ ගීතය අදහන්න කියලා හිතාගෙන ඇහුවාම මේ ගීතයේ මූලික මාර්ථයෙන් මේ ප්‍රේම කරන කාලේ සුන්දර අර බොහොම සරල වචන වලින් කියන්නේ හරිම සරලයි. කියන්න ඕන දේ කෙලින්ම වචන වල තියෙන අය කල්පනා කරන්න දෙයක් නැහැ. මේ වගේ හැඟීමක් එන්නේ සාමාන්‍යයෙන් ගැහණියකට එන්නේ ප්‍රේම කරන කාලේ. මම හිතන්නේ මේ සින්දුව පටන් ගන්න ප්‍රේම කරන කාලේ වෙච්ච සිදුවීම් වෙන සිදුවීම් සම්බන්ධයෙන් ගැහණියක් කියන අදහස තමයි මේක ඇතුලේ තියෙන්නේ. ඒ කියන්නේ ප්‍රේමවන්තියක් ගැන හිතමින් ලියපු ගීතයක්. කතානායිකව වන්නේ කාන්තාවක්. අනිවාර්යයෙන්ම. ගීතය ලියලා තියෙන්නේ කවුද කියලා අපි අන්තර්ජාල අවකාශයේ හොයනකොට කවුරු කෙනෙක් හම්බුණාද? ඇත්තටම හොයාගන්න බැරිනවා අයියේ මාත් මේ හෙව්වා මම සාමාන්‍යයෙන් හොයනවා. හම්බුනේ නැහැ. දිගින් දිගට හොයනකොට මට හම්බුණා මේ ගීතය ලියලා තියෙන පිරිමි කෙනෙක්. ඒ ප්‍රියන්ත නාවලගේ. ඒ වගේම සංගීත අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ හේමශ්‍රී හල්පිටිට. YouTube අවකාශය හොයනකොට රෝහණ වීරසිංහ සංගීතවත් කරපු ගීතයකුත් අපිට හම්බ වෙනවා. ප්‍රියන්ත නාවලගේ අතර මේ ගීතය ලිව්වද
සංගීතයේ හේමශ්‍රී හල්පිටගෙද එහෙම නැත්නම් රෝහණ වීරසිංහගෙද කියලා අපිට අහන්න පුළුවන් මං හිතන්නේ එදාට පුරේෂාරා විහාරයේ. ඔව්. එදාට අපි ඒක විසඳගමු. ඔව් ඒක. ගීතය ගැන පදවල් ගැන කියනකොට පුංචිම දෙයටත් තරහ ගන්නයයි ඩිංගක්වත් මා ගැන නොසිතා. හිනා වෙන්න වගේ අඬන්නටත් මත් පුරුදු කළේ නම් ඔබම තමා. පුරුදු කළේ ප්‍රේමවන්තයා. යසස් මොනවද කියන්න දෙනවා? ප්‍රේමවන්තයන්ට ඔව් ඉතින් අඬන්න පුරුදු කරනවාද හිනා වෙන්න පුරුදු කරනවාද? ඒ කියන්නේ මේවා ඒවා හිතන්නේ මේ ප්‍රේමවන්ත කියන මගේ රෙස්ටි ගහනවා ඒ සම්බන්ධයෙන් මේ ප්‍රේම කරන්නත් අඬන්නත් මම ඉපදිලා තමයි ඉන්නේ. කියන්නේ ඔය දෙකම ඕනේ ඒගොල්ලන්ට. ඒ කියන්නේ hina වෙන්නත් ඕනේ. ඇඬීම ඇතුළත ඒගොල්ලන්ගේ මේ ආදරය කියන එක තියෙනවානේ. ඒගොල්ලන්ට සමහරවිට අපි සතුට ඕනාට වඩා දුන්නාම ඒගොල්ලන්ට පොඩි අවුලක් දැනෙනවා ඒකේ. ඕනාට වඩා කියන්නේ අපි හැමතිස්සෙම එයාට අර සතුටම ඒ කියන්නේ අපින් එයාට බලාපොරොත්තු වෙන හැමදේම අපි එයාට දෙනවා කියන්නකො. ඒ දින එකෙත් එයා සමහරක් වෙලාවට පොඩි අවුලක් තියෙනවා කියලා ගන්නවා. එයා දුකත් ඒකේ තියෙන්න ඕනේ. පොඩි වේදනාවක්. ඒ කියන්නේ මේ මං කියන්නේ එයා ආදරේ ඇතුලේ තියෙන්න ඕනේ පොඩි විරහාවක් එක්ක යන ගතියක. පොඩි ඒ කියන්නේ බැඳීමක් වුණාම මේ හැමතිස්සෙම පොසිටිව් වයිබ් එකක්ම ආවොත් ඒකත් එපා වෙනවා මං හිතන්නේ. ඒකෙත් අර ඇතිවීමක් තියෙනවා. ඒක පොඩ්ඩක් බැලන්ස් වෙන්න. ඒ කියන්නේ කාලෙක පොඩි හිනාවකින් ඉන්නත් ඕනේ, සීරියස් මූඩ් එකකින් ඉන්නත් ඕනේ. නිකන් සමහරලාට එම්ටි බොක්ස් එක වගේ කියන්නේ ජනකයි. ඒකත් තියෙනවා. ඒ කියන්නේ ගැහණියට ගොඩක් ලාට කුතුහලයක් දෙන්න ඕනේ. මං කියන්නේ පිරිමියන්ටත් ඕනේ තමයි. නමුත් පිරිමින්ට සාපේක්ෂව අර කුතුහලය කියන එක කියන්නේ ඒගොල්ලෝ ඉබේම හොයනවා. හේවෙනවා ඒගොල්ලන්ට. ඒ කියන්නේ ගොඩක් ලාට අපි හැරුණත්තරදී කියලා කියන්නේ පිටිම ගොඩක් කලාගෙන මේ මල වදේ මේ ගෑණිකින් මේ හැරෙන්නවත් නෑ. ඒක පැත්තට මේ පැත්ත හැරුණත් බයිනවා මේ පැත්ත හැරුණත් බයිනවා කියන ඒ වගේ පොඩි ඒගොල්ලන්ට ඒක වැරදි කිව්වට ඒගොල්ලන්ට ඒක ඕනේ. කුතුහලයේ කැලල ඕනේ. ආදරය ගැන එක එක් අයට තියෙන මම හිතනවා අත්දැකීම් වෙනස්. යසස්ට ඒ වගේ හැඟීමක් තියෙන්න පුළුවන්. ඔව්. ජානක ඔබට වෙනස් හැඟීමක් තියෙන්නත් පුළුවන්. නෑ ආදරය කියන එක කියවගන්නේ අපි අපිට ආවේනික විදිහට. ඒක මම හිතන්නේ අපිට ලැබෙන විදිහට. සහ කියවගන්න අමාරුම කෙනා තමයි ගැහණිය. ඒ හින්දා මම හිතන්නේ ගැහණිය ගැන නිර්වචනය කරන්න යනවටත් වඩා අපිට දැනෙන දේ කිව්වනම් මම හිතන්නේ ප්‍රේක්ෂකයන්ටත් පැහැදිලි. ඒ වගේම තමයි අපි මේ ਵਿਚාරයන් කරන්න පළපුරුදු බහුශ්‍රృతి නෙමෙයි. අපි මේ කරන්නේ පුංචි සාකච්ඡාවක්. පුද්ගලික මතයක් කියන්නේ. ඒ වගේම ඔබටත් මේක ගැන යම් කිසි ආකාරයක හැඟීමක් ඇති. පහළ කමෙන්ට් සෙක්ෂන් එක විවෘතයි. ඔබේ හැඟීම ඒක පිට කරන්න. අනිවාර්යයෙන්. ලසා නෑ. මං ඉන්නේ යසස් දීර්ඝ වශයෙන් කියපු අදහසට විරුද්ධ අදහසක නෙමෙයි. ප්‍රේමය කියන්න එක ඇතුලේ අපි අපේක්ෂා කරන දේ සතුට නෙවෙයි. සතුටම විතරක් නෙවෙයි ප්‍රේමය ඇතුලේ අපි විශ්වාස කරන්නේ. ඒ ඔය මික්ස් අප් එකට තමයි අපි ආස. අපි ප්‍රේමය කියලා කියන්නේම සතුටත් එක්ක දුකත් එක්ක කුතුහලයත් එක්ක සැකෙත් එක්ක මේ එන හැඟීම් සමුදාය තමයි ප්‍රේම කරන කාලේ ප්‍රේමය කියන්නේ. ඒක යසස් කිව්වා හරි යසස් එක මේක තමයි මේ පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ. මේක හැඟීම් මිශ්‍රණයක එකතුවක්. ඒතර ප්‍රේමය කියලා දැනෙන්න නම් මේ මිශ්‍රණය තියෙන්න. සතුට විතරක් නම් ඒක ප්‍රේමය කියලා දෙවේ දැනෙන්නේ. ඒක සතුට විතරක් නම් ඒක සතුට. දුක විතරක් නම් ඒක දුක. නේද? සැකේ විතරක් නම් ඒක සැකය. තනියෙන් ගත්තාම මේක ඒවා ඔය ඕකේ මික්ස් අප් එක තමයි ප්‍රේම. එතකොට මේ විශේෂයෙන් ප්‍රේම කරන කාලේ දැනෙන ප්‍රේමය විවාහයෙන් පස්සේ දැනෙන ප්‍රේමය දෙකක්. ප්‍රේම කරන කාලේ දැනෙන ප්‍රේමය ඔය මික්ස් අප් එක හොඳටම දැනෙන කාලේ. මේ මික්ස් අප් එකේ උපරිමය තමයි මේ කියන්නේ. පුංචිම දෙයටත් තරහ ගන්නේයි ඩිංගක්වත් මා ගැන නොසිතා. hina වෙන්න වගේ අඬන්නටත් මට පුරුදු කලේ නම් ඔබම තමා. මට හිතෙනවා මේක පුංචිම දෙයටත් මේ බණින ප්‍රේමවන්තයා මේ ප්‍රේමවන්තය ගැන හිතනවා ගොඩක්.
සමහර වෙලාවට ප්‍රේමය ඇතුලේ තියෙනවා අපි දීර්ඝ වශයෙන් යනකොට කාලය ගෙවෙනකොට දැන් ඔයා මං ගැන හිතන්නේ නැහැ. දැන් ඔයා මං ගැන බලන්නේ නැහැ. ඕක නිතරම ප්‍රේමවන්තයෙක්ගෙන් කියවෙන කතාවක්. අනාදරෙන් මට කතා කළත් තව සැනකින් යලියාදරේ කියයි සිතාගන්න බැරි සතුට සේම දුක මට ලංකර දුන් ඔබේ ගැනයි අනාදරෙන් මට කතා කළත් තව සැනකින් යලි ආදරය කියයි. ඒ කියන්නේ මුල පදවැල් අතරේ තිබෙනවා මේ ප්‍රේමවන්තියට බනින වගේ ස්වරූපයක්. මේ පදපේලිය ඇතුලේ තියෙනවා අනාදරෙන් තමයි කතා කරන්නේ. හැබැයි මේ ප්‍රේමවන්තියගේ ගැන ප්‍රේමවන්තියට මේ ප්‍රේමවන්තයා ගැන කිසිම තරහක් කෝපයක් වෛරයක් නැහැ. කියන්නේ ලස්ස ඔක ඔය ආදරය කරන සමයේදී පිරිමියාගේ ස්වභාවයනේ ඔක. يعني පිරිමියෙකුට දෙයක් අත්පත් කරගන්නකම් හරිම කුතුහලයක් අමාරුවක් දැනීමක් තියෙනවා. අත්පත් කරගන්නකම් ඒක මේ අර අපි මුලින්ම කතා කරපු ධනයන්ගේ ඉඳන් එන එකක්. දඩේම කරලා ඉවර වෙනකම් පිරිමියා මාර දඩේම කරාට පස්සේ ඒක ඉවරයි. ඒක මේ ඇගේ තාම තියෙන අතරින්. එතන මේ වෙන්නේ හැම වෙලේම අනාදරෙන් කතා කරන්න හේතුවක් තියෙනවා. මොකද පිරිමියා Tamanට අත්පත් වෙනකන් ගැහැණියව එයා තනියෙන් ඉන්නකොට පිරිමියා හැම වෙලේම මේ දිහා සැකෙන් බලන. එන කෙනෙක් දිහා බලනවද, තව කෙනෙක් එක්ක කතා කරනවද, මට වඩා තව කෙනෙක් ආකර්ෂණය වෙයිද කියන සැකය බයත් එක්ක තමයි පිරිමියා හැම වෙලේම වැඩ කරන්නේ. එතකොට තමයි මේ කියන සිද්ධිය උද්දීපනය වෙන්නේ. එතකොට සාමාන්‍ය සම්බන්ධතාවයක් පටන් ගන්න මුල් අවදියේදී මේ කාන්තාවට තමයි පිරිමියාගෙන් කරදරේ වැඩි. නිතරම හොයලා බලන්න. ඕද ෆෝන් ඉන්න ඕනේ. මේ කෝල් කරනකොට බිසි තියෙන්න බෑ. මේ අර පිරිමියාගේ කියන අර අත්පත් කරගැනීමේ ආශාව. තව කෙනෙකුට හිමි වෙන්න නොදී තමන්ගෙම කරගැනීමේ ආශාව. ඒ වෙලාවේ තමයි මේ සින්දුවේ ඉන්නේ. එතකොට මේක මේ ගැහණියට මාර එකක් නේ. දැන් පිරිමියෙක් සම්බන්ධය පටන් ගන්නනේ. ඒතර ගැහණියට මාර එකක්. දැන් මේ මිනිස්සයාට මාව වටිනවා කියන හැඟීමක් දැනෙන්න පටන් ගන්නවා. ඉන්නේ නැහැ තව කෙනෙක් එක්ක කතා කරලා ඊර්ෂ්‍යා හිතනවා ගැහණිය මේක කරදරයක් වුණාට එයා ඒක දකින්නේ තමන්ගේ ආඩම්බරයට කාරණයක් තියෙනවා. මාව වටිනාක් මට වටිනාකමක් දෙනවා. මම තව කෙනෙක් එක්ක කතා කරලා මම මාර වටිනවා එයාට. ඒතකොට මට බැන්නට මට අනාදරෙන් කතා කරාට මං ආයේ එයා ගාවට ගිහුවම එයා හරි ආදරණීයයි. මේක හරි අමුතු ඇඟීමක්. ඒතකොට මෙයා මේක විඳිනවා. මේක තමයි මේ ප්‍රේමය කියලා මේ සම්බන්ධතාවයක මුල් හරි විඳින්නේ. ප්‍රේමය කියලා සම්බන්ධතාවයක පටන් ගත්තට පස්සේ ටික කාලයක් යනකම්ම කරන්න රණ්ඩු වෙන එක. ඒක තමයි ප්‍රේමයේ ඒ කාලේ. මම හිතන්නේ මේක මීට වඩා සරලව කියන්න ක්‍රමයක් නෑ ඒ කාලේ. අනාදරෙන් මට කතා කළත් තව සැනකින් යලි ආදරය කියයි. මේ කියන්නේ අර පිරිමි ගතිය නේ. කේන්ති යනවා පට ගාලා. හැබැයි අර අපි කියන්නේ සෝඩා බෝතලේ වගේ කියලා ටක් ගාලා නිවෙනවා. ඒ අනිත් පැත්තට නැවත ආදරය කියලා කියනවා. ඒක තමයි මේ මහා ලොකු කතාවක් තමයි මේ පද වැල් දෙකෙන් කියන්නේ. කියන්නේ සිතා ගන්න බැරි සතුට, ඒ කියන්නේ වචන හරි ලස්සනයි. සිතා ගන්න බැරි සතුට සේම දුක මට ලං කර දුන්න ඔබේ ගැනයි. කියන්නේ සතුටයි දුකයි දෙකම තියෙනවා වගේ මට අවුලක් නැහැ කියලා අය කියන්නේ. කියන්නේ මේ මං හිතන්නේ මේක මේ අර ජානකයි කිව්වා වගේ අත්පත් කරගන්නකම් ඔය පිටිමින් කියන්නේ ටාගට් එකක් පස්සේ යනකම් ඒක ෆලෝ කරගෙනම යනවා. ඒක ඇචීව් කරාට පස්සේ ඒක හැබැයි අතාරින්නෙත් නෑ. ටාගට් එක ඇචීව් කරාට පස්සේ පිරිමි ඒ ටාගට් එක අතාරිනවා කියලා එකක් කරන්නේ නෑ. වෙන එකට යනවා වගේ කතාවක් තමයි මම දන්න විදිහට තියෙන්නේ මගේ පුද්ගලික මතය. මේ මොකද දැන් ඔය අපි හිතමු දැන් එයාට හරි නැත්නම් යාළුවා හරි සම්බන්ධ පටන් ගත්තා. ඊට පස්සේ පොඩ්ඩක් ඈත් වෙනවා වගේ හොයන්න බලන්නේ නෑ. වෙනද වගේ ඔයාට මම ඔයාට දැන් කැමතියි කියලා දන්නවනේ. ඔයා දැන් මම ආවට ආදරේ කියලා කිව්වා. දැන් ඔයාගේ කියලා දන්නවනේ. ඔයා දැන් වැඩි මං ගැන හොයන්නේ ඉස්සර වගේ ඔයා නෑ කියලා කියනවා. හැබැයි ඒ කියන ගැහණිය පොඩ්ඩක් දවසක් දෙකක් විතර ඕක ගැන අහන්න නැති හිටියොත් එහෙම අර පිරිමියට ආයෙ ටාගට් එකක් තියෙනවා. මෙයා දැන් මෙයා මෙහෙම මංගේ පගේ පස්සෙන් ඉන්නේ අවුලක්. හරි අවුලක් දන්නේ නැහැ පොඩ්ඩක් හොයන්න ඕනේ කියලා. ආයෙ මේකුත් තියෙනවා. ඕක මේ විවාහ ජීවිතේත් ඕක ඇති මම දන්න විදිහට. අර කාන්තාව මේ සද්දයක් දානකම් කියන්නේ අපිට දැන් අර
කවුරු හරි දැන් අපි ළඟම කෙනෙක් අපි ළඟ ඉන්නකොට අපි ලොකු ආගයක් නැහැනේ. එයා කරන මෙහෙවර අපිට පේන්නේ නැහැ. ගෙදර උදේ නැගිටිනවා පහට නැගිටිනවා කෑම හදනවා ළමයිව බලනවා ඔක්කොම හැමදේම කරගෙන එනවා අපි අපේ ඔළුවේ ඒනට පිරිමියා ගොල්ලෝ සාමාන්‍ය ලාට ඒ ටික අපි දැන් අපේ අම්මා කෙනෙක් වුණා තියෙනවා අපේ අම්මා උදේ පාන්දර නැගිටලා අපිට කෑම උයලා දීලා මරණට ආවලා හැමදේම කරනවා අපිට එයා අර කරන ටික අපේ ඔළුවට එන්නේ නැහැ අයියේ يعني මෙච්චර කාලයක් එයා මේ ටික කරා කියන එක කරනවා කියන එකේ වටිනාකම ගොඩක් කරලා අපේ ඔළුවට එනවා අඩුයි ඕක නැති වෙන වෙලාවක් එනවනේ අම්මා අසනීප වුණා කියමුකෝ බින්දුන අසනීප වුණා කියමු අන්න ඒ වෙලාවේ අම්මට සිරි මෙන්න මෙච්චර සොගයක් කරලා දිනව නේද මෙයා කියන. ඉතින් ඒකම තමයි මෙතන තියෙන්නේ. يعني යන් පොඩ්ඩක් සයිලන්ට් වෙච්ච ගාම අප්පට සිරි පොඩ්ඩක් අවුල්. මොකක්ද තියෙන්නේ නැත්නම් පොඩ්ඩක් ඔයලා බලන්න. ඒ වගේ කතාවක් දැන් මෙයා කියන්නේ ඒක තමයි. කියන්නේ මේකේ අනිත් කතාව මම මේ කියන්නේ. මට තේරෙනවා මෙන්න මෙහෙම එකක්. සඳකිඳුරු භවයේ සිට ගීතය ගැන ගීතයේ පදවැල් අපි කතා කරනකොට ඒකේ තිබුණ බොහොම ලස්සන පදවැලක් ශානක ප්‍රේමයෙන් ආතුරව කියලා. ආතුරව කියනකොට අපිට මතක් වෙන්නේ කවුද හැම වෙලේම තොইল පොළවල ඉන්න ආතුරයනේ. ආතුරය කියන්නේ යම් මොකක් හරි අපි නිකන් සරල භාෂාවෙන් කියන්නේ යකෙක් ගහලා කියලා. ආරූಢයක්. යකෙක් වැහිලානේ. හරි. ඒ කියන්නේ එක පැත්තකින් ගත්තාම මේ ඉන්නේ ලෙඩෙක්. ඒ කියන්නේ ලෙඩ වුණේ මොකෙන්ද? ප්‍රේමයෙන්. ප්‍රේමයෙන් ආතුරව කියන්නේ ප්‍රේමයෙන් ලෙඩ වුණු කෙනෙක්. මට පේන්නේ මේ ගීතය ඇතුලේ ප්‍රේමවන්තිය හොඳටම ප්‍රේමයෙන් ආතුර වෙලා ඉන්නේ. පැහැදිලිව ප්‍රේමවන්තියක් හොඳට ප්‍රේමයෙන් ආතුර වෙච්ච ප්‍රේමවන්තියකගේ සැබෑ ස්වභාවය තමයි මේ ගීතය ඇතුලේ කියන්නේ. ඔක අර යසා කියපු තැනටම ආයෙ ගැට ගන්නකොට ගිහින් පිරිමියා තමන්ට අභියෝගයක් නොවන තැනකට පිරිමියා එක කුතුහලයෙන් උනන්දුවෙන් ජොයින් වෙන්නේ නැහැ. තමන්ට අභියෝගයක් තියෙනවා පිරිමියාට හැම වෙලේම. එතකොට තමන් ආදරය කරපු ගැහණිය ගෙදර ගිහින් තියාගත්තාම ඒ ගැහණිය ගෙදර ඉන්නවා කියලා තේරුණාම පිරිමියාට අර කුතුහලයේ උද්‍යෝගය නැති වෙලා යනවා. ඒක ස්වභාවිකයි. ඒක නැති වෙලා යනවා. හැබැයි මේ ප්‍රේම කරන කාලෙදී ගැහණිය ඉන්නේ තමන් ගාව නෙවෙයිනේ ලස්සන. අර කුතුහලයේ උද්‍යෝගය උපරිමයි මෙයාට. ගෙදර ගිහින් මොනවා කරනවද? මග කොහොමද ගෙදර යනවා ඇත්තේ? බස් එකේ යනකොට ළඟින් මොන කොල්ලෙක් වාඩි වෙලා යනවද දන්නේ නැහැ. කවුරු හරි කොල්ලෙක් එක්ක ත්‍රී වීල් එකේ හරි බයික් එකේ හරි යනවද දන්නේ නැහැ ගමේවත්. මේ උපරිමයි දැන් අරක මේක ගෙදර ගිහින් තියාගත්තාම එක්ක ගෙදර හිටියාම දැන් සමහර වෙලාවලට මේක ඔෆිස් යන ගැහණියකට මේක අනිත් පැත්තට පීඩනයක් විදිහටත් වෙනවා. පිරිමියාගේ මේ කුතුහලය සංසිඳෙන්නේ නැහැ විවාහය වුණාට පස්සේ. එතකොට සමහර වෙලාවල් වලට පිරිමියා ඔය ඕකෙම ඇග්‍රෙසිව් මෝඩ් එකට එනවා එහෙම ඔෆිස් යන වෙලාවල්. ඒ ආදරේ කියන්නේ එයාට ගෙදර නෙවෙයි ඉන්නේ ගැහණිය. ඒ කියන්නේ මේ සැකය සහ කුතුහලය වෛරයකට පෙරලෙනවා. වෛරයකට පෙරලෙනවා. සහ ඒක නොරුස්සුම් ස්වභාවයකින් පිට වෙනවා. මොකද එතනට එනවනේ දැන් ආදරය කරන කාලේ වගේ නෙවෙයි බැඳීම තමන්ගේ නමට ලියලා තියෙන්නේ. ඒතොර පිරිමියා බලන්නේ තමන්ගේ අභිමානයට කොතනින්ද පහර වදින්නේ කියලා. බැරි වෙලාවත් තව කෙනෙක් එක්ක හොඳට කතා කරලා තවත් කෙනෙක් එක්ක හොඳට ඉන්නකොට මෙයා මේක ගන්නෙම මේ මගේ ගැහණිය මට ලියලා තියෙන ගැහණිය වෙන කෙනෙක් කරන එක මගේ අභිමානයට මාර කැලලා. එයා ඒ ගැටෙන්නේ අර සම්බන්ධතාවයත් එක්ක නෙවෙයි. මේ පිරිමියා ගිහින් ගැටෙන්නේ තමන්ගේ අභිමානයත් එක්ක. තමන්ගේ අභිමානය රැක ගන්නයි පිරිමියා සපන් කරන්නේ. මම හිතන්නේ මේක ගැහණිය තේරුම් ගන්න ඕන. පිරිමියා කිසිම වෙලාවක තවත් කෙනෙක් එක්ක හොඳට කතා බහ කරලා ඉන්නවට විරුද්ධ නැහැ. පිරිමියා විරුද්ධයි තමන්ගේ අභිමානයට පහරක් වදිනවා. ඒ කියන්නේ තමන්ගේ වැරද්දක් හරි මොකක් හරි අඩුපාඩුවක් හරි තව කෙනෙකුට කියනවා කියලා පොඩ්ඩක් මීටර වෙලා බලන්න. එදා ඉඳන් පිරිමියා යකා. ඒ නිසා මේ සින්දුව ඇතුළේම ගන්න දෙයක් තියෙනවා ගැහණියට. මේ අභියෝග අඩු කරගන්නේ කොහොමද? තමන්ගේ අඩුපාඩු නොකිය තමන්ගේ පිරිමියා හොඳ පිරිමියා කියලා තව පිරිමින්ව ආශ්‍රය කරාට පිරිමියා ගැටෙන්න යනවා අඩුයි හරි. හරිම අඩුයි. එහෙම අවස්ථා තියෙනව නැතුවනේ. හරිම අඩුයි. හැබැයි තමන්ගේ අභිමානට පාර දෙන පිරිමියා ගැටෙනවා. ඒක විනාශයකින් කෙලවර වෙනවා. මානසික ආතතිය උපරිම කරලා කෙලවර කරන්නේ. මොකද පිරිමියා ගැටෙන්න ගත්තොත් හරි අවුලක්. එයා මුළු සමාජෙත් එක්කම ගැටෙනවා තමන්ගේ අභිමානය. පිරිමියානේ. ඒකට සමාජ අභිමානය කියන එකත් එක්ක එයා ගැටෙනවා. අනාගතේ ගැන බියක් නැතත් සිත කිසි වෙනසක් නැහැ ඔබේ ළඟයි පලා යන්න බෑ ඔබේ ලොවින් මට රත්තරනේ ඔබ මගේ පනයි අනාගතය ගැන බියක් ඇතත් සිත කිසි වෙනසක් නැහැ ඔබේ ළඟයි.
ඒ කියන්නේ මේ ප්‍රේමවන්තියට අර ඔබ කිව්වා වගේම ජානක මේ ප්‍රේමවන්තයා නොරසුම් වෙනකොට අනාදරයෙන් කතා කරනකොට තමන්ගේ අනාගතය ගැන බයයි. මට මේ මනුස්සයත් එක්ක එකට විවාහ ජීවිතය ගත කරන්න පුළුවන් වේද? තව ඉස්සරහට තියෙන අවුරුදු 40ක් 50ක් කාලය මම මේ මනුස්සයත් එක්ක ගත කරන්න පුළුවන් වේද මට කියන අනාගතය ගැන තියෙන බය මේ ප්‍රේමවන්තියට ඇතුල් වෙලා දැන් තියෙන හිතට. හැබැයි හිත කිසිම වෙනසක් නැහැ. ඔහු ගාව තමයි තියෙන්නේ. ඒකයි මේ මානසික අංගය බලනවා කියන අනාගතය ගැන මෙයාට බයකුත් තියෙනවා. හැබැයි මෙයා කියනවා මේ කිසි වෙනසකුත් නැහැ කියලා. ඒ කියන්නේ එයාට තේරෙන්නේ නැහැ යාට මොකක්ද වෙලා තියෙන්නේ කියන එක කතා කරනවා තියෙන්නේ. බොහොමයක් ප්‍රේමයන් ඇතුලේ අද තියෙන්නේ ඕක නේද? ඔව් ඒක ඕකට තමයි ප්‍රේමය කියන්නේ බස්. ඒක තමයි ප්‍රේමය. ඒ කියන්නේ අනාගතය ගැන තමන්ට බියක් දැනනකොට තමයි ඔය කුතුහලෙත් එක්ක ප්‍රේමය දුවන්නේ. එහෙම නැතුව දුවන්නේ නැහැ. අනාගතය 100% විශ්වාස කරන ඔය ප්‍රේමය දුවන්නේ. ඕක තමයි ප්‍රේමය. අනාගතය ගැන බියක් තියෙන්න ඕනේ, කුතුහලයක් තියෙන්න ඕනේ. ඒකත් එක්ක තමන්ගේ ඒ බියත් මේකත් එක්ක තමයි තමන්ගේ මේ ආදරේ වැඩි වෙලා තියෙන්නේ. තමන් තවදුරටත් මෙයාව දාලා යන්න නැතුව කිසි වෙනසක් නැතුව මම හිතන්නේ ඕක දෙපැත්තටම තියෙනවානේ. ඕක ප්‍රේමවන්තයටත් තියෙනවා, ප්‍රේමවන්තයටත් තියෙනවා. තමන්ගේ ප්‍රේමවන්තියත් එක්ක මට තව කල් ජීවත් වෙන්න පුළුවන්ද කියන බිය, සැකය ප්‍රේමවන්තයාගේ පැත්තටත් තියෙනවානේ. ඔයක හරියයි. ඒ කියන්නේ ඕකේ ඔය විවාහ වෙන්න කලින් ඔය ප්‍රේමය කියන කාලෙදී තියෙන්නේ අර එක්සයිට්මන්ට් එකක් කෑල්ලක් නෙවෙයි. ඒ කියන්නේ මේ මෙයත් එක්ක මට යන්න පුළුවන්ද බැරි වෙයිද කියන කුතුහලයක් දෙපැත්තේ තියෙනවා. සහ මේක මම හිතන්නේ ඒකම තමයි ඕකේ පැවැත්ම තියෙන්නේ. ඒ කියන්නේ දැන් හරි මෙයා ඕකේ කියලා කන්ෆර්මේෂන් එක ආවට පස්සේ මම හිතන්නේ ඔය කියන ප්‍රේමයේ ඔය කියන අර උපරිම තලයේ තියාගෙන විඳගෙන යන්න පුළුවන් කියලා. ඒ කියන්නේ මෙයා මගේ කියන එක අල්ලගත්තට පස්සේ හරි කන්ෆර්ම් කියන එක. ඒක ඊට පස්සේ වෙනම ඒ කියන්නේ කසාදේ දක්වා ගෙනිච්චට පස්සේ කසාදෙන් පස්සේ මේ හරි අපි අනාගතය හදන්න ඕනේ මෙහෙම කියලා ඒ ප්ලෑනින් එක ඇතුළේනේ අයියේ ඊට පස්සේ ලව් කියන කියන්නේ ආදරය කියන එක ගැළපිලා ඒ කියන්නේ වෙලා යන්නේ ඒ බැඳීම් ඒ කියන්නේ ඒක ශක්තිමත් වෙන්නේ ආදරය කියන කැලලම හින්දා නෙමෙයි ඊට පස්සේ අර අවිනිශ්චිතතාවයේ ඇතුලේ තමයි මම දකින විදිහට ඒ ආදරය කියන එක ඉස්සරහට යන්නේ. ඔව් ඒක යසාව ඔය ගෙනාවු තැන හරියටම වෙන් කරගත්තොත් බඳින්න කලින් තියෙන ප්‍රේමය බැඳලා පස්සේ තියෙන වගකීම. වගකීම සහ වගවීමක් තියෙනවා. බඳින්න කලින් ප්‍රේමය පවත්වාගෙන යන්නයි යොමනාව තියෙන්නේ. බැඳලා පස්සේ පෞල් ජීවිතේ පවත්වාගෙන යන්නේ වගකීමයි තියෙන්නේ. දරුවන් හැදීමේ වගකීම තියෙන්නේ. තමන් සමාජයට මේ ටිකක් පෙනී ඉන්න ඕන, තමන් උසස් තලයක ඉන්නවා කියන එක වගකීමක් වගේ තමයි. එතකොට මේ මුලින් මේන්ටේන් කරන්න ප්‍රේමය. ඒක ඇතුලේ පෙන්වන්න දෙයක් නැහැ ප්‍රේමවන්තයාට. අමුතුවෙන් පෙන්වන්න දෙයක් නැහැ ප්‍රේමය. ඒතකොට එයා ඒ කාලේ ලෝකෙට පෙන්වන්න ඕනේ මට ඉන්නේ ලෝකේ හොඳම ප්‍රේමවන්තයා කියලා. මට ඕනේ ඉන්නේ ලෝකේ හොඳම ප්‍රේමවන්තිය කියලා. ඒ කියන්නේ මම තමයි ලෝකේ තියෙන උතුම්ම ප්‍රේමය භුක්ති විඳින්නේ වගේ එකක් තමයි ඒ කාලේ පෙන්වන්න හදන්නේ. ඒ කියන්නේ මට සල්ලි තිබ්බත් නැතත් මෙයාගේ තමයි හොඳම ආදරේ තියෙන්නේ. එයාට මම කරන්න බැරි දෙයක් නැහැ කියන එක පෙන්වන එක විවාහෙන් නැවතිලා විවාහෙන් පස්සේ තමන්ගේ සමාජ තත්ත්වය, තමන්ගේ ළමයින්ගේ අධ්‍යාපන තත්ත්වය, තමන් ජීවත් වෙන විදිය, තමන් අඳින සාරිය මේ කියන වගකීම් ටික. ඒකට ඇත්තටම ප්‍රේමය කියන එක තැනකින් නතර වෙනවා. වගකීම් ඉස්සර වෙනවා. ඇත්තටම ප්‍රේමය තියෙන්නේ මෙතන. ප්‍රේමය කියන එක ඇත්තටම මේ සමාජයේ, මේ වර්තමාන සමාජයේ ඇත්ත ප්‍රේමය විවාහෙන් නතර වෙනවා. අනිවාර්යයෙන්. ඒක නෑ බෑ යසස් විවාහ වෙලා නැති හින්දා අහන්න විදියක් නෑ. මේමයි කියන්නේ. ඔව් ඒක ඒවට දැන් අර මට මම මේකක් දකින්නේ සමහරක් වෙලාවට ඒ විවාහයෙන් පස්සේ දකින්න අඩුවකුත් ඕක පොඩි අඩු කෑල්ලක් කියලා දැනෙනවනේ. අර ඉස්සර මතක් වෙනවා මේ මම මෙහෙම හිටියේ එක අපි හිටියේ මෙහෙම. මේකුත් ඔලුවට එනවනේ ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයම එනවා. බැන්දර පස්සෙත් කියන්නේ ඒක මේක ලස්සන කාලයක් තිබ්බා. අපි කලින් අර සින්දුවේ කතා කරේ ගැහණු ගැන කියන්නේ ගැහණියෙක් කලින් කෙල්ලෙක් වෙලා හිටපු ගැහණියක් තමයි මේ ළමයි බදලා ඒගොල්ලෝ හදාගෙන කරගෙන සාමියට සලකන යන්නේ. ඒ අර ගැහණියමනේ. අර කෙල්ල අර හිටපු කෙල්ල කොටට ඇඳපු හරි විනෝදින් හිටපු සතුටින් හිටපු ඒකම තමයි. මම කියන්නේ ඒ කෑල්ල විවාහයෙන් පස්සෙත් හොයනවා අයියේ. පිරිමි අපිට හොයනවා. දැන් මම නම් විවාහ වෙලා නැහැ. ඒ වුණාට ඒ විවාහ උදායත් මම කියන්නේ යම්කිසි මොහොතක් එනවා. ඒක හොයන වෙල තැනක් එනවා. ඒක හොයන තැනදී ඇත්තටම මේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඒක හොයන තැනදී. අපි ඒක පසුට කතා කරමු. නමුත් ඒ හොයන තැනත් එතන මේ තමන්ගේ බිරිඳ ළඟම ඒකට අදාළ කෑල්ලත් එයා ගාම තියෙනවනම්
ඕක දිනලා තියෙන්නේ. විවාහයෙන් පස්සේ ප්‍රේමය නතර වෙනවා කියලා ජානක කියනවා. විවාහයෙන් කැමතිද? අනිවාර්යයෙන් අකමැත්තක් නෑ. කවුරුත් බාර ගන්න නැහැ. මං කියන්නේ ප්‍රේමේ නතර වෙනවා කියලා කියන්නේ මේ කියන ඔය කියන ප්‍රේමය. මේ සින්දුවේ කියන ප්‍රේමයක් තියෙන ලස්සන. අපි ඕකටනේ ආස. ආදරය කියලා අපි විඳින්න ආස මේ හැඟීම මේ ඒ කියන්නේ ප්‍රේමය කියන වචනේ පවතිනවා. මෙයාට ආදරය කියලා කියනවා. ඒක සමහරවිට වචනෙමුත් කියනවා. හැඟීමනුත් පෙන්නනවා. හැබැයි මේ කියන ෆීලිං ටික නැති වෙලා යනවා ඒකත්. මේ ෆීල් එක ආයෙන්නේ නෑ. ඒ ෆීල් එක එතනින් නතර වෙනවා. මොකද ඒක එන්නේ නැති එක හේතුවක් තමයි දැන් විවාහ වෙලා දරුවෝ නැති මේ කපල් ඉන්නවනේ. ඒගොල්ලෝ ගාව ඕක ටිකක් තියෙනවා. අර මට්ටමක මම කියන්නේ එහෙම බැඳලා ළමයි ඉන්න ලව් කියන එක නෑ කියන එක නෙමෙයි. කියන්නේ ළමයි ඉන්නවා අපිට පොඩි වගකීමක් තියෙනවා කියන කොළුවේ තියෙනවනේ. මේගොල්ලෝ ඉස්සර අපි මේ හැසිරෙන්න ඕන කියන මේ ලංකාවේ සමාජය මතේ මම කියන්නේ. අනිත් පිටරටවල එහෙම ටිකක් අඩු ඇති. නමුත් පිටරටවල වලත් මං හිතනවා ඒක අඩු නැහැ. ඒ කියන්නේ ඒක එහෙම තියෙන කියලා ළමයි ඉන්න තැන්වලදී යම් සීමාවල් ඒගොල්ලෝ ළඟ තියෙනවා. යම් අඩුවක් තියෙනවා. අඩුවක් තියෙනවා. මේ අසා මේ අඩුවක් තියෙනවා පිටරටවල වල. මොකද මේ එයාලා බලන්නකෝ ළමයේ හැදෙනවා කියන එක ළමයාව එයා සෙපරේට් ළමයාව තියන්න එයාලගේ ජීවිතයට පුළුවන් තරම් බාධා අඩු කරගන්න. අපේ අය ළමයාව පොඩ්ඩක් එහාට කරන්නවත් නැහැ. අපි අපේ ළඟම තියාගන්නේ. ඒකලා අවුරුදු 16 විතරකට කල් ළමයා තමන් ගාව නිදාගන්න. එතකොට මේක එක්තරා පීඩනයක්. අපි මේ කතා කරන සමාජයේ මේ කතා කරන මේ පීඩනය ඇති වෙන්න එක්තරා තැනක් තමයි මෙතන. يعني අර අපි විශ්වාස කරපු ප්‍රේමය සදාකාලික ළඟ තියාගන්න නැති කියන එක අසාද බඳින්නේ. අසාද බඳපු දවසේ ඉඳන් මේ ප්‍රේමය නෙවෙයි හම්බෙන්නේ වෙන මොකද්ද වගකීමක් හම්බ වෙන්නේ. ඉතින් මේක කවුරු වචනෙන් නොකීවත් ගැහණියේකට හුරු වෙනවා, පිරිමියා ඒක වෙන කොහෙන් හරි හොයන්න යනවා. සමහරවිට ගැහණියත් හොයනවද අපි දන්නේ නැහැ. ඒක සාපේක්ෂයි. වැඩි බහුතරයක් පිරිමියා විවෘතව මේක හොයනවා. ගැහණිය වගේ සැඟවිලා නෙවෙයි. ඒකයි අපිට වැඩිපුර ඒක අපිට පේනවා. එතකොට මේ වෙන්නේ ඇත්ත ප්‍රශ්නේ තියෙන මෙතන. අපි හොයපු ප්‍රේමය, අපි බලාපොරොත්තු වෙච්ච ප්‍රේමය අපි අත්පත් කරගත්තට පස්සේ නැති වෙලා යනවා. කසාද සහතික යස්සන් කරාට පස්සේ ප්‍රේමය කියන හැඟීම තමන්ගේ අංගෙන් ගිලිහිලා යනවා. ඒක ගිලිහිලා යන අර කියන වගකීමෙන් තමයි මේක වැහෙන්නේ. අපේ වගේ සමාජවල වගකීමෙන් ප්‍රේමය වැහිලා යනවා. ඒක අර සංස්කෘතික සමාජය තමයිනේ. ඔව් නැත්තම් ප්‍රේමය වැහෙන්නේ නැහැ. එහෙනම් පිටරටවල් වල අපිට සාපේක්ෂව ප්‍රේමය විඳිනවා. අකමැති නම් වෙන් වෙලා යනවා. ඒකල ආයෙ ප්‍රේමයක් ගාව නවතිනවා. ඒක මේ අර වගකීම කියන එකෙන් වහන්නේ නැහැ ප්‍රේමය. ලංකාව වගේ රටවල් වල වගකීමෙන් ප්‍රේමය වහලා දානවා. වගකීමෙන් ප්‍රේමය වහලා දාපුවාම ප්‍රේමය කියන්නේ මිනිස්සෙක්ගේ ජීවිතය. මේක පවත්වන දේ වගකීමෙන් ප්‍රේමය වහලා දැම්මා කියන්නේ ඒ මිනිස්යාගේ සැබෑ ස්වරූපය වහලා දැම්මා සත්‍ය. එතනින් ඉස්සරහට ඒ මිනිස්යා පවතින්නේ ඒ මිනිස්යා විදිහට නෙමෙයි. ඒකනේ අම්මා කියන චරිතය. ඔව් අම්මා කියන චරිතයේ ගැහණිය පවතිනවා. සහෝදරියක් කියන චරිතයේ මිතුරියක් කියන චරිතයේ ගැහණිය පවතිනවා. බලා ගන්නවා, දරා ගන්නවා. හැබැයි අර ගැහණියගේ ප්‍රේමණීය චරිතය ගැහණියෙන් ඉන්න ඕන ප්‍රේමයේ ඉන්නේ නැහැ. මොකද අර උඩ එන වගකීම් කියන චරිතයකින් මේ ප්‍රේමය වහලා දානවා. මට තියෙන ඊට වඩා විරුද්ධ වෙනස් අදහසක්. මම හිතන්නේ විවාහය හෝ විවාහ වීමට ප්‍රථම හෝ විවාහයෙන් පසු හෝ ප්‍රේමය පවතින්නේ දෙදෙනා අතර තියෙන අන්‍යෝන්‍ය විශ්වාසය මත. ඒක සමහර විට ජානක මුලින් කිව්වා වගේ විවාහයෙන් පස්සේ හෝ විවාහයට කලින් හෝ මේ විශ්වාසය නැති වෙනවා නම් ප්‍රේමය එතනින් ඈත් වෙලා යන්න පුළුවන්. ඒ වගේම තමයි විවාහයෙන් පස්සේ විශ්වාසය සැකය කියන එක මතුවෙලා අර කිව්වා වගේ අනාදරෙන් කතා කරන්න ගත්තට පස්සේ සමහර වෙලාවට මේ ප්‍රේමය නැති වෙලා යන්න පුළුවන්. හැබැයි දෙන්න අතර හොඳ බොන්ඩ් එකක් තියෙනවා නම් විශ්වාසයක් තියෙනවා නම් ගැළපීමක් තියෙනවා නම් මං හිතන්නේ ඒ ප්‍රේමය සදාකාලිකයි. අපි කලින් කතා කරා සදාකාලික ප්‍රේමයක් ගැන. ඒක හරි. ඒක අයියේ දැන් එතන අපි ඒ කතාව අපි සිදුවත් යසෝදරා කියලා ගමුකෝ. ඒක අපි ගොනු කරනවා ඒක විතරක්. ඒ කියන්නේ ඒගොල්ලෝ එදා ඉඳන් මේ වෙනකල්ම එන්නේ නැති කියලා තත්ත්වය දැන් අපි ගන්නෙ. ඒක කියන්නේ ඔයාව කියන විශ්වාසය සහ ගැළපීම මේ දෙන්න පතාගෙන ආව කියලා කියමුකෝ. ඒගොල්ලෝ පතාගෙන ආව ඒ දෙන්න ගැන ඉතින් කතා කරන්න දෙයක් නැහැ අපිට. නමුත් මේ අපි ඉන්නේ හැබැයි සිද්ධාර්ථ යශෝදරා ඒ ප්‍රේමය වර්තමානයට ජානක ගෙනාවා. එදා කිව්ව සදාකාලික ප්‍රේමයක් ගැන තියෙනවා. අද කියන්න බෑ. විවාහයෙන් මේක කෙලවර කරනවා. එදා මම කිව්වෙත් සදාකාලික ප්‍රේමය කියන්නේ සදාකාලික දෙයක්.
සදාකාලික ප්‍රේමයන් තියෙනවා, ආත්මීය ප්‍රේමයන් තියෙනවා කියලා මම කිව්වා. ඒ කියන්නේ අපි සියලු දේවල් වල වරද්ද දකින්න හොඳ නැහැ කියලා කිව්වා. අපි මේ කතා කරන්නේ සමාජයේ පොදු ව්‍යුහයද. මේ කතා කරන්නේ සමාජයේ පොදු ව්‍යුහය. එදා අපි කතා කරා විශේෂ තත්ත්වයක් ගැන. හිතන්නකෝ අපි මේ ආත්මය නෙමෙයි ඒකේ වචනේ. භවය විශ්වාස කරන කෙනෙක් නම් භවයෙන් භවයට එකම කෙනෙක් ආවොත් එයා භවයෙන් භවයේ මෙයාව අඳුරනවනේ. එයාගේ විඥානේ මේ කවුද මේ පුද්ගලයා කියන එක ප්‍රූෆ් මොකක්වත් එයා අඳුරනවා. ඒතොර යසෝදරා සිදුහත් එක්ක භවයෙන් භවයේ ඇවිත් ආත්ම කීයක් හරි ගාණක් ආවනම් එයාව අඳුරනවා. එතකොට එහෙම ආත්මීය ප්‍රේමයක් තියෙන්න පුළුවන්. හැබැයි අපේ தත්ත්වයේ පොදුවේ ගත්තාම ඔහොම නෙවෙයි. පොදුවේ හැමෝටම එහෙම තත්ත්වය නෑ. මෙතන තියෙනවා සමහරවිට ගිය ආත්මෙ හම්බෙච්ච ගිය භවයේ හිටපු එක්කනේ මේ භවයේ. ඒ අතර ගිය භවයේ හිටපු එක්කනත් ඇවිත් මේ ළඟ කරගෙන. එතන මේ ආත්මීය හුරුව සමහරවිට ආත්ම ගානක් භවයන් ගානක සහකාරී වෙච්ච කෙනෙක් වටේ අවට සැරිසරනවා. ඒතකොට ටක් ගාලා ගිහින් එතනට කනෙක්ට් වෙන්න බලනවා මේ. ඒකෙන් මේ විලාසයෙන් වෙන දේවල්. ඔව් මේකට විවාද තියෙනවා. මිනිස්සුන් හිතලා මම කියන්නේ ඇත්ත තත්ත්වය ගත්තාම අපි විඳින අත්දැකීමත් එක්ක ගත්තාම මේ සමාජය දැක්කම අපිට පේන්නේ එහෙම තත්ත්ව වැඩි. අර වගේ අතිවිශේෂී තත්ත්ව තියෙනවා. නැතුව නෙමෙයි. මොකද භවයන් භවයේ පතාගෙන ආපු ඇත්තම පීතෘපද ආදරයක් තියෙන මිනිස්සුත් මේකේ ඉන්නවා. ඒ අතර 90%කට වැඩි ප්‍රමාණයක් ඉන්නේ මේ මික්ස් අප් එකේ දුවන අය. මම කියන්නෙම මේ මම දැනටත් කියන්නේ හැම වෙලේම මේක තියෙන්නේ අපේ සමාජයේ මේ ඔබවපු සංස්කෘතිකයි කියලා හරි වෙන මොකක් හරි වචන දාලා හරි සුභෝභෝගී ජීවිතයකට හරි ඔබවපු වගකීම තමයි මේ මෙහෙම ලංකාව මෙහෙම තිබ්බ රටක් නෙමෙයි. අනිවාර්යයෙන්. ලංකාව හරි බොහොම නිදහස් පෞල් ජීවිතයක් තිබ්බ රටක්. මේ ලංකාවේ දියුණුව තිබ්බේ ඒ කාලේ. ඔයලා බලන්න. ඉතිහාසයේ ලංකාවේ දියුණුව තිබිලා තියෙන්නේ නිදහස් පෞල් ජීවිතයක් තිබ්බ කාලේ. අපි කසාද සහතික වල ලියලා අස්සම් කරපාය නෙමෙයි 1900ට පෙර. මේ 1900 ඉඳන් අද අවුරුදු කීයද බලන්නකො. හැබැයි ඊට කලින් අර ලියපු අවුරුදු 2000 ගාණක් තිස්සෙම අපේ සමාජයේ දුවලා තියෙන විවාහ සහතිකයක් නැතුව හැබැයි අපේ පෞල් සංස්ථාව දිව්වන්නේ. හොඳට දිව මීට වඩා හොඳට. හොඳට දුවලා තියෙනවා. එතකොට ඒක විවාහ සහතිකයක් නැතුව. එතකොට මේක අපිට මේ ප්‍රශ්නයක් විදිහට ඇවිත් තියෙන අර වගකීම ඔබ්බෝපු හින්දා. වගකීමෙන් තමයි මේක වැහිලා තියෙන්නේ කියන තැන මං ඉන්නවා. ඒ අතර අර වගේ විශේෂ සිද්ධි තියෙන්න පුළුවන්. තියෙනවා අනිවාර්යයෙන්. ඒක මගේ පැහැදිලි කිරීම. ලසන්තයි කිව්වාගේ අර ආදරය අපේ විශ්වාසය ආදරය කියන්නේ ඒ විශ්වාසයනේ. විශ්වාසය තමයි ආදරය රකින්නේ. රකින්න කියන එක. ඔව්. දැන් මම කියනවා ඒක මම විරුද්ධ කියන එක නෙමෙයි. කියන්නේ අපි ආදරය කියලා සම්පූර්ණයෙන්ම දැන් මම කෙනෙක්ට ආදරෙයි. නමුත් එයා මට ආදරේ නැහැ. හරි? එහෙම කතාවක් මේ ලෝකේ තියෙනවා සෑහෙන්න. හරි? එතකොට හැබැයි එයා මොන තත්ත්වෙක හිටියත් මම එයාට ආදරෙයි. ඒතකොට උතර විශ්වාසය කියලා එකක් නැහැ. ඒ ප්‍රේමය ඒකපාර්ශ්විකයිනේ. නැහැ. එහෙම ඒක පාර්ශ්වික කියන්න බෑ. එයත් යම් ප්‍රමාණයක් මට ආදරෙයි. රසා මේ මාත් ඒ කැලලට එකඟ වෙන්නේ නැහැ. ඒ කියන්නේ විශ්වාසය ආදරය කියන එක මම විශ්වාස කරන්නේ නැහැ. විශ්වාසය කියන්නේ එකක්, ආදරය කියන්නේ එකක්. ඒ කියන්නේ ආදරය කියන එක ප්‍රේමය කියන එක වෙනම හැඟීමක්. විශ්වාස කරන්නේ නැතුවත් ප්‍රේම කරන අය ඉන්නවා. එහෙම අයව මම දැකලා තියෙනවා. එහෙම අය ඔබටත් පෙන්වන්න පුළුවන්. විශ්වාසය කියන්නේ අමුවේ තමන්ගේ විශ්වාසය කඩන. ඔව් ඒක තමයි මම කියන්නේ. මුලින් කිව්වා විවාහෙන් ප්‍රේමය කෙලවර වෙනවා කියලා. එහෙම නැත්නම් විවාහයෙන් පස්සේ මේ ප්‍රේමය වැහිලා යනවා කියලා. එහෙනම් සදාකාලික ප්‍රේමයක් ගැන කතා කරන්න පුළුවන්ද? නෑ ඒක ආයෙත් වර්ධිවට අරන් තියෙන. ඒ කියන්නේ විවාහයෙන් ප්‍රේමය කැඩිලා යනවා නෙවෙයි. කෙලවර වෙනවා කියන එක නෙමෙයි. කෙලවර වෙනවා කියන එක නෙවෙයි අපි මේ අදහස්. අපි මේ අදහස් කරන්නේ මේ සෝං එකේ දීලා තියෙන වයිබ් එක. ඒ සෝං එකේ දීලා තියෙන ප්‍රේමවන්තිය. ප්‍රේමවන්තියගේ හැඟීම තවදුරටත් විවාහයෙන් පස්සෙත් ප්‍රේමය තියෙනවා. නැත්නම් විවාහය පවතින්නේ නැහැ නේ මේකේ. හැබැයි ඒ ප්‍රේමයේ අර හැඟීම නෙමෙයි මේ වගකීමෙන් වැහිලා ගිය ප්‍රේමයක් තියෙන කියන එකයි මම කියන්නේ. ඔව් ඒකමද කියලා මට මේ අන්තිම කෑල්ල පොඩ්ඩක් පැහැදිලි කරගන්න ඕන. තව මේක කියනවා පලා යන්න බෑ ඔබේ ලොවින් මට රත්තරනේ ඔබ මගේ පණයි. ඒ කියන්නේ මේ ප්‍රේමවන්තයට හිතනවද දැන් ප්‍රේමවන්තයා මගේ ලෝකෙන් පලා යන්න හදනවා. හැබැයි ඔයා මගේ ලෝකෙන් පලා ගියාට මට ඔයාගේ ලෝකෙන් පලා යන්න බෑ. ඒ වගේ එකක් මේ කියන්නේ මේ ආදරෙන් ගෙනහල්ලා අන්තිමට විරහ වෙන්නේ නෙමෙයිද නතර කරලා තියෙන්නේ. නෑ යෝකේ මේ මට හිතෙන්නේ දැන් ඔකේ අනාගතය ගැන බියක් දැනීමට කියලා මෙහෙම පැත්තකුත් ගන්න පුළුවන්.
මේ ප්‍රේමන්තය ස්ටේබල් නෑ. ඒ කියන්නේ මෙයා මේ ආර්ථික සමාජ මට්ටම අනුව එයා ස්ටේබල් දින එකක් නෙමෙයි. හැබැයි මෙයා මට සැර කරනවත් ඒව දේවලුත් තියෙනවා. ඒකින්ද ඒ ගැන බයකුත් මෙයා තියෙනවා කියලා ගන්නත් පුළුවන්. සහ ඔය මේ කතාවේ මේ සින්දුවෙන් කියවෙන්නේ ප්‍රේමවතීගේ කතාවනේ. හරි. අපි දන්නේ ප්‍රේමවතා ඔය කතාව කිව්වොත් එහෙම මේ ලව් ස්ටෝරි යාගේ පැත්තේ කතාව කිව්වොත් එහෙම සමහරවිට මීටර ලව් ඒ කියන්නේ මේකට හොඳ පිළිතුරු ගියා කියන්න පුළුවන්. අනිවාර්යයෙන් හොඳ ඉඩක් තියෙන සින්දුවක්. මේකේ මේ ලසා ඔයා කියන තැන නෙවෙයි කියලා මට හිතෙන්නේ. පලා යන්න බෑ ඔබේ ලොවෙන් මට රත්තරනේ ඔබ මගේ පණයි කියන එකෙන් කියවෙන්නේ ප්‍රේමවන්තයා පලා යනවා කියන එක නෙවෙයි කියලා මට හිතෙන්නේ. මෙතන මේ ප්‍රේමවන්තය කියන්නේම පුංචි දෙයකටත් තරහ ගන්නවා, මං ගැන හිතන්නේ නැහැ වගේ, hina වෙනවා වගේම මට අඬන්නත් පුරුදු කරලා තියෙනවා. මට කතා කරන්නේ අනාදරෙන්, ආයෙ ටික වෙලාවකින් ආදරය කියන ස්ටේබල් නැති මේ සිතා ගන්න බැරි සතුටක් දෙනවා, දුකක් දෙනවා. මේ මික්ස් අප් එක යටතේ උනත් මේ සියලු දේවල් තියෙද්දි උනත් මේ අනාගතය ගැන බියකුත් තියෙනවා. මෙයා මෙහෙම කසාද බඳලා මට ජීවිතයක් ගත කරන්න පුළුවන් වෙයිද කියලා බයකුත් තියාගෙන ඒත් මේ බිය තිබ්බත් හිතේ කිසි වෙනසක් නැහැ. මගේ හිත ඔබේ ළඟ තියෙන්නේ. ඒ කියන්නේ මට පලා යන්න බෑ ඔබේ ලොවෙන් පිට. මේ සියලු දේවල් තියදී ඔයාගේ ගාවින් මට යන්න බෑ. මේ රත්තරනේ ඔබ මගේ පණයි. කියන්නේ මේ මික්ස් අප් එකට තමයි ආදරය කරන්නේ. මේ කියන විදිහ. මේ මික්ස් අප් එකේ තමයි ආදරය තියෙන්නේ. එතකොට තියෙන ඒකට පද්දේකුත් තියෙන ඒකින්ද මට යන්න බෑ කියන එක. ඒකට තමයි ඒක තමයි ප්‍රේම. එතකොට ඒකයි පලා යන්න බෑ ඔබේ ලොවෙන් මට. ඔයා මොනවා කරත් ඔය ලොවෙන් මම නම් යන්නේ නැහැ. මට යන්න බෑ. යන්නේ නැහැ නෙවෙයි යන්න බෑ. යන්න බෑ රත්තරනේ ඔබ මගේ පණයි. මේ බොහොම සරලව කියනවා. මේ මික්ස් අප් එක තමයි මගේ පණයි. රත්තරනේ කියලා මේ පුද්ගලයාව ගත්තට මේ පුද්ගලයා ඇතුලේ තියෙන මික්ස් අප් එකනේ මේ මෙතන කියන්නේ. එතකොට ඒක තමයි මගේ පණ. ඒ ප්‍රේමය තමයි මගේ පණ. ඒ කියන්නේ බොහොම සරලව මේ පදවැල් ඇතුලේ පිරිමියෙකුගේ තියෙන අංග ලක්ෂණ ගති ලක්ෂණ ටික සියලුම දේවල් ටික ගෙනහල්ලා තියෙනවා. ඒ වගේම ගැහැණු හිතක තියෙන ඒ ආදරය මනාවට අරගෙන දිනවා. ඒ රචකයාගේ හැකියාවනේ. අනිවාර්යෙන්. ඒකේ හරි සරල වචනනේ. හරි සරල කියන්නේ අමාරු අර අප්‍රාස වචන නෙමෙයි. හරි සරලයි. අනික අර ප්‍රේමණීය කියන්නේ පෙම්වතුන්ගේ කාලේ එන රත්තරනේ මේ ඒ වගේ හරි සරල වචන තියෙන කියන්නේ දැනෙන වචන ටිකක්. ඕකේ ඇතුලේ තියෙනවා පිරිමියෙක් ක්‍රියා කරන විදිය සහ ගැහැණියෙක් හිතන විදිය ප්‍රේමයේදී. පිරිමියෙක් ක්‍රියා කරන විදිය තියෙනවා අමුවෙන්ම. ඒ පිරිමියා ක්‍රියාකලාපය අපිට හිතා ගන්න පුළුවන් මේ කිව්වා. අමුවෙන්ම තියෙනවා. ඒ වගේම මේකේ සංගීතයත් හරිම ලස්සනයි. බොහොම කනට මිහිරි කටහඬ ඒකටම ගැලපිලා යන කටහඬ. ඔව්. මේ අපූර්ව මිශ්‍රණයක් ඒ ගීතේ. මේකට නිර්මාණය කරන්න පුළුවන් පිරිමි යසස්ට කියන්න කියලා අපි සින්දුවක් කරමු. සංගීතය ගැන කතා කරනකොට ග්‍රේඩ් 14 නායක නාලක සජීව අමතක කරන්න බෑ. ශ්‍රීරයිසස් ප්‍රසංගයේ සංගීත අධ්‍යක්ෂණය නාලක සජීගේ. ඉතින් නාලක සජී මේ ගීතය මොන විදිහකට සංගීතවත් කරයිද කියන එක බලන්න පුළුවන් මාර්තු 1 වෙනිදා සවස 4ට නිව්සියස් විද්‍යාලය ශ්‍රවණාගාරයට ආවොත්. ඉතින් ටිකට් ගන්න විදිය කොහමද? oneticket.lk one ticket වල ඔන්ලයින් ප්ලැට්ෆෝම් එක දාලා තියෙනවා. ඔබට පුළුවන් ඔබේ අසුන වෙන් කරගන්න. අසුන තමයි ස්ටේජ් එකට ලංකා අසුනක් නම් එහෙම, ඊපස්සේ නම් එහෙම, බැල්කනි නම් එහෙම. බැල්කනි ටිකට් වෙන් කරලා නැහැ. ඒ කියන්නේ බැල්කනියේ ටිකට් ගත්තොත් කලින් එන කෙනාට තමයි බැල්කනි ඉස්සරහා වාඩි වෙන්න පුළුවන් වෙන්නේ. ඕපන් ටිකට්ස් තියෙන. ඒක Tamanට ඕන විදිහට වෙන් කරගැනීමේ හැකියාව තියෙන. රුපියල් 3500 ඉඳන්ම ටිකට්ස් තියෙනවා. හැමෝටම අපි ආරාධනා කර සිටිනවා මේ අමුතු අත්දැකීම වෙනස් අත්දැකීම් ඉඳ ගන්න ටිකට් එකක් දැම්මම බුක් කරගන්න කියලා. කැමති කෙනෙකුට යසස්ට කතා කළොත් ටිකට් එකක් ගන්න පුළුවන්ද? පුළුවන් ඉතින් බෑ කියන්න බෑ. පුළුවන් අනිවාර්යයෙන්. කොහොමද ගන්නෙ? මුද්‍රණය කරලා තියෙනවද ටිකට්? එහෙම නැහැ කිලිම ලින්ක් එක යවන්න. ලින්ක් එක කොහෙද දාන්නේ? ලින්ක් එක දාන්න අපේ WhatsApp එකේ අපේ WhatsApp එකේ අපේ FB එකේ තියෙන description එකේ තියෙනවා. මේ වීඩියෝ එකේ description එකේ අනිවාර්යෙන්ම අපි ටිකට් ගන්න පුළුවන් ලින්ක් එක දානවා. ඉතින් මේ ලින්ක් එකෙන් ඔයාලට පුළුවන් ගිහිල්ලා ඔබේ අසුන වෙන් කරගන්න. ඔබට කැමතිම තැන. ඔබට ඕන නම් ඉස්සර අසුනක් නම් ඉස්සර අසුන වෙන් කරගන්න. ඔබට ඕනේ ටිකක් පස්සට වෙලා නරඹන්න නම් ඒ අසුන වෙන් කරගන්නත් පුළුවන්. ඒ වගේම තමයි ඔබට ඕනේ තව ටිකක් පස්සට ගිහිල්ලා මේ හැංගීම ඉඳගන්න නටන්න ඕනේ නම් ඒකත් පුළුවන්ද? ඔව් බැල්කනියේ පිටිපස්සේ ඉඳ තියෙනවා. ඉඳ තියෙනවා වන්තරක්. හරි. මම හිතනවා සශිකා නිරෝෂා කුමාරියා කාංචනා උරේෂා මේ පස් දෙනාම එකතු වෙන ප්‍රසංගයක්
මේ අවුරුද්දේ ආයි හම්බ වෙන්නේ නැහැ. මාර්තු 1 වෙනිදා ඉරිද දවසක්, පහුවෙනිදා පොය දවසක්, නියම දවසක්. මේ සන්ධ්‍යාව බොහොම අර්ථවත්ව ඒ වගේම සංගීතමය ප්‍රාසංගික අත්දැකීමක් විඳ ගන්න ඔයාලට එන්න පුළුවන්. නැවත වතාවක් මතක් කරනවා මියුසියස් විද්‍යාලය ශ්‍රවණාගාරයට. එහෙනම් අද වැඩසටහන අපි මෙතනින් සමාප්ත කරනවා. ඔබ සියලු දෙනාටම ආයුබෝවන්. එබැවින් අයිපන් කයි දෙක එහෙම ඒ බොන්නේ නැහැ චීස් කරන්න ඕනේ. අනේ චියස් කරන්න Cheers. ඔය චියස් කරනවද ටී කරලා ඉතින් අයි ඉතින් අපි වෙනසක් නේ කරන්නේ. පිස්සු විතර බේබත් මාරු ඔව් දෙකක් ඇවිල්ලා ටී චියස් කරනවා අච්චර චාටර් ජරාව බොනවා චීස් කර කර මේක හොඳ ලස්සයක බොන්න මේ උඩ චීස් කරලා මාර මාර තියෙන්නේ